එක්වරකට හටගන්නේ එක සිතයි. ඒක ඊටාම වැදගත් කාරණාවක්. මේ සිතක් හටගෙන නිරුද්ධ වෙලා ඊගව සිත හටගන්නේ. ඒ සිත හටගෙන නිරුද්ධ වෙලා ඊගව සිත හටගන්නේ. එක්වරකට එහෙමනම් එක ආයතනයයි පහළ වෙන්නේ. අනෙක් ආයතන වැහිලයි තියෙන්නේ. ඒ කියන්නේ ඒවා සාසවයි මේක ආසවයි. ආයතන අනෙක් ආයතන වැහිලා තියෙන ආයතන. ඒ කියන්නේ ඉපදීමට හේතුව තියෙන තාම ඇති වෙච්ච නැති ආයතන. එකක් ඉපදුනාම අනෙක් පහම වැහිලා. ඒ පහ ගැන දැනුමක් නැහැ. අවිද්‍යාව නිසායි මේ කයේ තියෙනවා කියලා අපි හිතන්නේ. එහෙමනම් මේ ආයතන කොහෙද තියෙන්නේ? ඒ වගේම මේ ඉපදුණු ආයතනයත් නිරුද්ධ වෙන්න ඕනේ. ඒ ආයතනත් හටගෙන නිරුද්ධ වෙනවා.